අපි නොදන්න කාරණාවක් කියන්න බෑ. හිතලු සමාජගත කරන එක භයානකයි. ඔයා මේ ගමට හොඳ වැඩි. ඔයා කියන්නේ අර ජයවීර්ල වගේ යන යන තැන කෑ ගහලා පිස්සුන් වගේ දඟලන්න කියලාද? සඳලි. අපි කරන දෙයක් ඔළුව කල්පනා කරලා කරන්න ඕන. ඒගොල්ලෝ දේශපාලඥයෝ වුණාට අපි රජයේ සේවකයෝ. අපි කලබල වෙලා වැඩක් කරන්න ගියොත් කිසිම දෙයක් හරියට කරගන්න වෙන්නේ නැහැ. මේ හැම දෙයකම පිළිවෙලක් තියෙනවා. අම්මෝ. වාට තරහත් යනවනේ. ජීවිත කාලෙටම ගන්න සෝලා සිස්ටම් එක එන්ටෙක් සෝලා. මොකද මේ එළියට වෙලා රට වෙනස්සන්නද හදන්නේ? එළියට වෙලා කතා කරේ රහසක් නැති හින්දා. හිතේ කහටක් නැති හින්දා. නැත්තම් ඉතින් එහෙම දෙයක් තිබ්බනම් ඇතුළට වෙලා කතා කරනවනේ. ඒ වුණාට අලි මහත්තයා නිතරම මෙහෙ එන්න එපා. ඒ යාචි අම්මේ. මලගෙදරදී දෙතුන් දිනේ කනම්මනම් කිව්වා. මම මලගෙදර හින්දා ඉවසුවා. නැත්නම් මං හොඳ වෙන දෙකක් කියනවා. ඕන එකෙක් ඕන දෙයක් කියපුවා යාචි අම්මේ. මං ජීවත් වෙන්නේ මට ඕන විදිහට. මොකද ඕකුන් අපිට කන්න අඳින්න දෙන්නේ නැහනේ. ගමේ උන්ට ඕන විදිහට මට ජීවත් වෙන්න උවමනාවක් නැහැ. මං යනවා සඳලි.